අද ඉංග්‍රීසි උගන්වන සමහර ගුරුවරු ඔවුන්ගේ ඇයගේ ජීවිතවලවත් ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. අර පොතේ ගුරෙක් වගේ පොත ළමයාට ඇවිල්ලා ඉංග්‍රීසියෙන් උගන්වනවා. සමහර ඉංග්‍රීසි උගන්වන අයගේ ප්‍රොනන්සියේෂන් එහෙම නැත්නම් වචන උච්චාරණය ගොඩක් වැරදි. සමහර ඒගොල්ලන්ගේ වචන යොදන විදිය ගොඩක් වැරදි. මේ විදියට ඉගෙන ගත්තොත් දරුවා වැරදියට ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තයින් පස්සේ ආය හරියට උගන්වන්න ගියාම ගොඩක් අමාරුයි ඒ දරුවට නිවැරදිව ඉංග්‍රීසි උගන්වන්න. මෙන්න මේ හේතුව තමයි අපි කතා කරන දේ සුද්ධට තේරෙන්නේ නැත්තේ, සුද්ධ කතා කරන දේ අපිට තේරෙන්නේ නැත්තේ. මොකෝ ඔක්කොම උච්චාරණය අපේ අවුල් නම් ඉතින් අහන්න දෙයක් නැහැනේ. එතකොට ගොඩක් ගුරුවරු ඕකට විකල්පයක් වශයෙන් ඔවුන්ගේ හැකියාව පෙන්වන්න මෙහෙම දෙයක් කරනවා. බර වචන ගෙනල්ලා ඇදලා දානවා. ওই බර වචන ගෙනල්ලා ඇදලා දාන එකේ ප්‍රශ්නයක් නැහැ. හරි තේරුම කියලා හරියට ළමයට උගන්වනවා. එක දවසක් දරුවේ ඉංග්‍රීසි සර් කෙනෙක්ගෙන් ඉංග්‍රීසි වචනයක් ඉගෙන ගත්තයි කියලා මේ වචනේ පෙන්නලා මගෙන් ඇහුවා මේකේ සිංහල තේරුම මොකක්ද කියලා. මේක බැලූ බැල්මට ඩිරේෂන් එහෙම නැත්නම් ඩිරැෂන් කියන නිකන් ඒ අදහසක් එනවා. හැබැයි මේ වචනේ ඉංග්‍රීසි ඩික්ෂනරි එකේ කොහෙවත් නැහැ. හැබැයි එතකොටම දරුවෙක් ඉඳන් කිව්වා නෑ සර් තියෙනවා. ඒක ට්‍රාන්ස්ලේට් කරාම සිංහල තේරුම ව්‍යුප්පන්නය කියලා. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ පොඩ්ඩක් හොඳින් බලන්න. ඒකේ තියෙන්නේ translate from Italian කියලා. ඒ කියන්නේ ඉතාලි භාෂාවෙන් තමයි මේක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ සිංහලට කියලා. එතකොට බලන්න මේ ළඟින් යන වචන නම් හැබැයි තියෙනවා. මෙතන R දෙකක් තියෙනවනේ. මේකේ R දෙකෙන් එක R එකක් අයින් කරොත් ඩිරැෂන් කියලා එනවා. ඒ වචන දෙක නම් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. හැබැයි මේ දෙකෙන් එකක්වත් ව්‍යුප්පන්න නෙමෙයි සිංහලෙන්. මම කිව්වා කියලා දුන්නයි කියලාවත් එහෙම නිකන් පිළිගන්න එපා. ඔබට පුළුවන් මේ අද කාලේ අන්තර්ජාලයට ගිහින් ඩබල් චෙක් කරන්න. එතකොට ගොඩක් හොඳයි ඉංග්ලිෂ් ටු ඉංග්ලිෂ් ඩික්ෂනරි එකකින් චෙක් කරන එක. මොකද සමහර ඉංග්‍රීසි වචන සිංහල වලට පරිවර්තනය කරන්න බෑ. ඉංග්‍රීසි වල ඉලක්කම් කියන ක්‍රම දෙආකාරයක් තියෙනවා. දෙවනි ක්‍රමේ මම ඒ පාඩමට අදාළව ඊළඟ පාඩමේදී උගන්වන්නම්. පළවෙනි ක්‍රමේ මේ පාඩමට අදාළව උගන්වන්නම්. ඔබට වැඩිදුර ඉගෙන ගන්න ඕනේ නම් අපේ YouTube channel එකේ English for Kids කියන playlist එක යටතේ counting numbers කියන පාඩම බලන්න. අද උගන්වන එකට කියන්නේ කාඩිනල් නම්බර්ස් කියලා. එහෙම නැත්නම් කවුන්ටිං නම්බර්ස් කියලා. මේක භාවිතා කරන්නේ යම් ප්‍රමාණවල් ගණන් කරන්න. සමහර අය දැනටමත් ඉංග්‍රීසියෙන් ගණන් කරන්න දන්නවා ඇති. ඒ දන්නේ නැති අයට මම ඉක්මනින් මේ පාඩමට අදාළව උගන්වන්නම්. ඊතල වලින් පෙන්눔 කරන්නේ මම කියවන දිශාව. හරි අපි පටන් ගමු. 1 2 3 4 5 6 7 8 9 10. දැන් මේක බලන්න. මේක ගොඩක් ඒගොල්ලෝ 11 කියනවා. 11 නෙමෙයි 11. ඊළඟ එක 12. 13 ඉඳන් 19ට අපි කියන්නේ ටීන් කියලා. ටීන් නම්බර්ස් කියලා. ඒකට හේතුව ඒකේ අන්තිමට කියන්නේ ටීන් කියලා. එතකොට අපි බලමු. 3ට අපි 3 කියනවා, th කියනවා, try කියලා කියනවා. එතකොට පළවෙනි එක තමයි 13. දෙවෙනි එක 14. තුන්වෙනි එක 15. 16. 17. 18 19 10 හැරුණකොට අනිත් 10 ගුණාකාරය 90 වෙනකන් අපි t කියලා තමයි ඉවර කරන්නේ. කියන්නේ 10 ගුණාකාර කියන්නේ 20 30 40 50 යන ආදී ඒවා අපි
20 කියලා තමයි ඉවර කරන්නේ. එතකොට අපි බලමු මේකේ පළවෙනි එක 20. දෙවෙනි එක 30, 40, 50, 60 යනාදී. 20ට අපි 20 කියන්නේ. එතකොට 21ට අපි කියන්නේ 21. දෙවෙනි එක 22. ඊට පස්සේ බලන්න 23, 24, 25. ඊට පස්සේ අපි 40 ගණන් බැලුවොත් 45, 46, 47, 48, 49 යනාදී. වෙලාව සම්බන්ධව අපි ගොඩක් දෙනෙක් නිතර භාවිතා කරන ගැජට් තුනක් මේ. පළවෙනි එක A රිස්ට් වොච්. රිස්ට් කියන්නේ මැණික් කටුව. වොච් කියන්නේ ඒ මැණික් කටුව ආශ්‍රිත බඳින ඔල්ලෝසුවට අපි කියනවා රිස්ට් වොච් කියලා. ක්ලොක් නෙමෙයි වොච්. රිස්ට් වොච්. එතකොට B ක්ලොක්. ක්ලොක් කියන්නේ අර බිත්තියේ එල්ලන ඒ ඔරලෝසුවට තමයි අපි ක්ලොක් කියන්නේ. C alarm clock. අර alarm එක වදින්න එහෙම අපි සකසන්න යන්නේ. ඒක තමයි අපි alarm clock කියලා කියන්නේ. What time is it? මෙතන time කියන්නේ වෙලාව. එතකොට what කියන එක time කියන වෙලාවත් සමග යෙදෙන හන්දා what කියන්නේ කීයද කියන එක. එතකොට what time is it කියන්නේ වෙලාව කීයද කියන එක. මෙතන ඔබට පේන විදිහට මේ ඔරලෝසුව දෙකට බෙදලා තියෙන්නේ. දකුණු අත පැත්තේ past කියලා තියෙනවා. වම් අත පැත්තේ to කියලා තියෙනවා. past කියන්නේ පහුවෙලා කියන එක. to කියන්නේ ter කියන එක. පැය වලට අපි කියන්නේ hour කියලා. මිනිත්තු වලට අපි කියන්නේ minute කියලා. තප්පර වලට අපි කියන්නේ seconds කියලා. මේ ඔරලෝසුව දිහා බලන්න. What time is it? ඒ කියන්නේ ඔබ දන්නවා මොකද්ද මම ඇහුවේ කියලා. දැනගත යුතුයි. මොකද මම ඊට කලින් කිව්වනේ. What time is it කියන්නේ වෙලාව කීයද කියන එක. It's 3 o'clock. මෙතන 3 කියන්නේ 3යි කියන එක. o'clock කියන්නේ හරියටම කියන එක. එතකොට it's 3 o'clock කියන්නේ හරියටම වෙලාව 3යි කියන එක. දැන් බලන්න මෙතන වෙලාව කීයද? It's a 6:15. ඒ කියන්නේ 6:05 විනාඩි 15යි කියන එක. කෝට කියන්නේ කාල කියන එක. එතකොට 6යි කාල කියන එක තමයි මේ කියන්නේ. It's a 6:15. 6 කියන්නේ 6නේ. හරි. එතකොට දැන් මෙතන වෙලාව බලන්න. It's 10:30. past කියන්නේ පහුවෙලා. half කියන්නේ භාගේ. මොකෙන් භාගේද? පැයෙන් භාගේ. එතකොට පැයෙන් භාගයක් පහුවෙලා. ඒ කියන්නේ it's 10:30 කියන්නේ 10:05 විනාඩි 30යි. මෙතන වෙලාව බලන්න. දෙකට කාලයි. ට කියන්නේ 2. it's 1:45. ඒ කියන්නේ quarter කියන්නේ කාල. එතකොට දෙකට කාලයි. 1:45. it's a 1:45. හරි? දෙකට කාලයි. 2 එකයි past එකයි භාවිතා කරලා වෙලාව කීම තමයි නියම ක්‍රමය. ඒ වුණාට කෙටි කරලත් සමහර අවස්ථාවලදී කියන්න පුළුවන්. ඉංග්‍රීසි වලින් වෙලාව කියන ප්‍රසිද්ධ ක්‍රම 3ක් තියෙනවා. මෙතන ඔරලෝසුව බලන්න. මෙතනදී අපිට it's 12:05 කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් it's 12:05 කියලා කියන්නත් පුළුවන්. මුළු ලෝකෙම භාවිතා කරන ක්‍රමය තමයි අර 2 past ක්‍රමය. අර මම මුලින් ගන්නපු ක්‍රමය. ඒ ක්‍රමය අනුව මේ වෙලාව තමයි it's 5:12. මේ ක්‍රමය දැනගත්තම හොඳටම ඇති. What time is it? මේක ක්‍රම දෙකකට කියන්න පුළුවන්. මෙතෙක් මම උගන්වපු ක්‍රමය තමයි හරිම ක්‍රමය. ඒත් මේ ක්‍රමෙත් මිනිස්සු භාවිතා කරනවා. මේ ක්‍රමය තමයි 7:10 කියලා කියන්නේ. ඒ කියන්නේ 7:10යි කියන එක. It's 7:10. It's 7:10. එහෙම නැත්නම් අර මම කියලා දීපු ක්‍රමයට කියන්නත් පුළුවන්. It's 7:10. It's 7:10. 7:05 විනාඩි 10යි. What time is it?
what's the time දෙකම එකයි. what time is it කියලා ඇහුවත් what's the time කියලා ඇහුවත් දෙකෙන්ම අහන්නේ වෙලාව කීයද කියන එක. what time is it? It's 5 to 4. It's 5 to 4. It's 5 to 4. What time is it? What time is it? It's 12:40 කියලා කියන්න පුළුවන්. 12:40යි කියලා. අර මම මුලින්ම කියලා දීපු ක්‍රමයට කියනවා නම් it's 20 to 1. It's 20 to 1. එකට 20යි. එකට 20යි. It's 20 to 1. What time is it? What time is it? මේ එක ක්‍රමයක්. It's 9:25. It's 9:25. It's 25 past 9. It's 25 past 9. What time is it? What time is it? එහෙම නැත්නම් what's the time? දැන් ඔයා කියන්න බලන්න. It's 10 to 3. It's 10 to 3. What time is it? What time is it? අර මම දෙවනියට කියපු ක්‍රමයට කියනවා නම් 12:05 12:05යි. අර මම මුලින්ම කියලා දීපු ක්‍රමයට කියනවා නම් it's 5 past 12. It's 5 past 12. 12 පසුවී විනාඩි 5යි කියන එක. මේක තමයි නියම ක්‍රමය හැබැයි. What time is it? දැන් ඔයා කියන්න බලන්න. ඔයාට it's 5:20 කියන්න පුළුවන් නැත්නම් it's 20 past 5. It's 20 past 5 කියන්න පුළුවන්. What time is it? What time is it? එහෙම නැත්නම් what's the time? 1:35යි 1:35 කියලා දීපු නියම ක්‍රමයට කියනවා නම් it's 25 to 2. It's 25 to 2. මේ වචනේ මොකද්ද? a quarter. කාල. මේ වචනේ මොකද්ද? quarters. ගොඩක් ඒගොල්ලෝ මේක වැරදියට උච්චාරණය කරනවා. a quarter කියලා කියනවා. එහෙම නැත්නම් quarters කියලා කියනවා. වැරදි. වැරදියට උච්චාරණය කරලා පොස් වෙන්න ගිහින් ඇනගන්න එපා. a quarter quarters කියලා වචනයක් ඉංග්‍රීසියේ නැහැ. හරි උච්චාරණය තමයි a quarter quarters. අපේ channel එක subscribe කර bell button එක ඔබන්න. එවිට අලුත් වීඩියෝ එකක් දාපු සැනින් ඔබට බලන්න පුළුවන්.